වෙල්කම් ටු ද ඇපල් තින්ක්. මම මීට කලින් මේ channel එකේ ලෝකෙ ගොඩක් ජනප්‍රිය සහ ප්‍රීමියම්ම කීබෝඩ් කිහිපයක් අන්බොක්ස් කරා. ඉතින් ඒ ප්‍රීමියම්ම කීබෝඩ් වීඩියෝ බලපු සමහර අය කිව්වේ මේවා ගණන් වැඩි අපිට ගන්න බෑ මේවා ගාන වැඩි නිසා මීට වඩා අඩු බජට් එකකට කීබෝඩ් නැද්ද කියලා තමයි මගෙන් ඇහුවේ. ඒකට උත්තරයක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ. මොකද ලෝකෙ ජනප්‍රියම ප්‍රීමියම්ම කීබෝඩ් හැමෝටම ගන්න බෑනේ. ඉතින් ඒකට හොඳ සොලියුෂන් එකක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්න යන්නේ. මේ බ්‍රෑන්ඩ් එකේ නම තමයි Sony. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක ගැන ඔයාලා Google search කරලා බලුවොත් මේ විදිහට බලාගන්න පුළුවන්. එයාලා ફોකස් කරන්නේ අඩු මිලකට හොඳ ප්‍රීමියම් ෆීල් එකක් දෙන කීබෝඩ්ස් නිෂ්පාදනය කරන්න. ඉතින් අෆෝඩබල් ප්‍රයිස් එකකට ගොඩක් හොඳ ප්‍රීමියම් ෆීල් එකක් ගන්න පුළුවන් අපිට මේ Sony බ්‍රෑන්ඩ් එකේ කීබෝඩ් එකකින්. කීබෝඩ් එකක් දෙකක් නෙමෙයි කීබෝඩ් හතරක්ම අද අපි අන්බොක්ස් කරලා බලනවා කොයි වගේද මේවා කියලා. බජට් කියන්නේ ගණන් අඩු දවසෙන් දෙකෙන් කැඩලා යන චීප් ප්‍රොඩක්ට් නෙමෙයි. ගොඩක් හොඳ ක්වොලිටි එකක් තියෙන ගානේ හැටියට ගොඩක් හොඳ වැලියු ෆෝ මනි එකක් අපිට ලැබෙන ගොඩක් හොඳ කීබෝඩ් කිහිපයක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් අන්බොක්ස් කරන්න යන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ Sony බ්‍රෑන්ඩ් එකේ කීබෝඩ්ස් වලට ලංකාවේ එක්ස්ක්ලූසිව් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් ඉන්නවා. ඒ තමයි iRiver කියන ෂොප් එක. ඉතින් එයාගෙන් ඔයාලට කිසිම බයක් නැතුව මේ කීබෝඩ්ස් පර්චේස් කරන්න පුළුවන් වෙබ්සයිට් එකෙන් හරි ෂොප් එකට ගිහිල්ලා හරි. මම මෙයාගෙන්ම තමයි මගේ කීබෝඩ් එකත් ගත්තේ. ඒ කියන්නේ ලෝක ජනප්‍රියම කීබෝඩ් එකක් වෙන Keychron කීබෝඩ් එක. ඒක නම් දැනට රුපියල් 40000න් එහා යන කීබෝඩ් එකක්. ඉතින් ඒ කීබෝඩ් එක ගත්තෙත් මෙයාගෙන් තමයි. ඔයාලට පේනවා ඇති මේක ගොඩක් හොඳ ක්වොලිටි එකකින් දැන් අවුරුදු 2ක් හෝ 3ක් වෙනවා මේක අරගෙන. තවමත් හොඳට වැඩ කරනවා. මේ හොඳ ක්වොලිටි එකේ කීබෝඩ් එකක්. ඒ කියන්නේ සාමාන්‍ය බජට් මට්ටමේ නෙමෙයි. නමුත් මේ බජට් කීබෝඩ්ස් උනත් ඔයාලට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ගානේ හැටියට ගොඩක් හොඳ වටිනාකමක් දෙන කීබෝඩ්ස් කීපයක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් අන්බොක්ස් කරන්න යන්නේ. මේ තියෙන්නේ කීබෝඩ් කීපය සහ විශේෂ අඩු මිලකට ගන්න පුළුවන් ගොඩක් හොඳ ක්වොලිටි මවුස් එකක් තියෙනවා. Mac එකක් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් ලැප්ටොප් එකක් ඕනම එකකට මේ මවුස් එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ කීබෝඩ් හතර අන්බොක්ස් කරලා කොහොමද මේවා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් පළවෙනි කීබෝඩ් එක විදිහට මම මේ J20 Pro කියන කීබෝඩ් එක තමයි අන්බොක්ස් කරන්න යන්නේ. මෙතන දාලා තියෙනවා මේකේ ෆීචර්ස් ටිකක්. මේ විදිහට කීබෝඩ් එකේ ෆොටෝ එකක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් බොක්ස් එකේ පිටිපස්සේ මේ විදිහට බැලුවොත් මේකේ ෆීචර්ස් තව ටිකක් දාලා තියෙනවා. 68 key mechanical keyboard කියලා තියෙනවා. ඒ වගේ ෆීචර්ස් ටිකක් දාලා තියෙනවා. අපි දැන් බලමු මේක අන්බොක්ස් කරලා. මේ විදිහට සාමාන්‍ය බොක්ස් එකක් තියෙන අන්බොක්ස් කරන්න කාඩ්බෝඩ්. මේ විදිහට අපි ඕපන් කරාම කීබෝඩ් එක තියෙනවා. මේක බර නැහැ. ගොඩාක් ලයිට් වෙයිට් කීබෝඩ් එකක්. මේකේ තියෙනවා බැටරි දෙකක් එනවා. මේක මේ වගේ බැටරි වලින් තමයි වැඩ කරන්නේ. ඒත් එක්කම අපිට එනවා මේ වගේ පොඩි පේපර් එකක් එනවා. මේ වගේ කී රිමූව් කරන ටූල් එකක් එනවා. ඊට පස්සේ අපි බලමු බොක්ස් එක පැත්තකින් තියලා මේ විදිහට එළියට ගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හරිම ලස්සන කියුට් කීබෝඩ් එකක් ඒක. එතනින් තමයි බැටරි දාන්න තියෙන්නේ. මේ බැටරි ඩෝ එක ඕපන් කරලා මෙතන තියෙන වයර්ලස් ඇඩැප්ටර් එක බැටරි දාන්න තියෙන්නේ. බැටරි එක දාලා මෙතන ස්විච් එක ඔන් කරන්න තියෙන්නේ. මේක ගොඩාක් ලයිට් පත් වෙන එහෙම කීබෝඩ් එකක් නෙමෙයි. මොකද පොඩි බැටරි දෙකකින් වැඩ කරන්නේ. මේක ගොඩක් හොඳ ඩියුරබල් කීබෝඩ් එකක්. ඉතින් හරි කියුට් කීබෝඩ් එකක්. හරිම ලස්සන කීබෝඩ් එකක්. ඇහැට හරිම ප්‍රසන්න කලර් එකක් තියෙන්නේ. හරිම කියුට් කීබෝඩ් එකක්. ගොඩක් හොඳ ක්වොලිටි එකක් තියෙනවා. සිම්පල් සහ මිනිමලිස්ට් කීබෝඩ් එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය වැඩ ටික කරගන්න විතරයි මේක තියෙන්නේ. හරි පහසුවෙන් යූස් කරන්න පුළුවන් කියුට් කීබෝඩ් එකක් තමයි මේ J20 Pro කියන කීබෝඩ් එක. දෙවනි කීබෝඩ් එක අපි දැන් අන්බොක්ස් කරලා බලමු. දෙවනි කීබෝඩ් එක විදිහට මෙන්න මේ J100 කියන කීබෝඩ් එක තමයි මම තෝරගත්තේ. මේක ගේමින් මැග්නටික් ඇක්සිස් කීබෝඩ් එකක්. මේක පොඩ්ඩක් වෙනස් කී කැප්ස් එබෙන විදිය. අපි බලමු කොහොමද මේක තියෙන්නේ කියලා. 78 key layout මේකේ තියෙනවා. 82 keys කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන බොක්ස් එකේ මේ විදිහට ඕපන් කරන්න. මේක නම් ටිකක් ගේමින් පැත්තට බරයි වගේ තියෙන්නේ. තාම බලමු අපි. මෙතන කේබල් එක තියෙනවා. C කේබල් එකක්. මේ වගේ පොඩි ડોකියුමන්ට් එකක් තියෙනවා. ඒ වගේම key remover පොඩි tool එකක් තියෙනවා. හරි අපි බොක්ස් එක පැත්තකින් තියමු. තියලා බලමු කීබෝඩ් එක. පොඩි දෙන්නකින් අයින් කරලා. wow ඒක නම් ටිකක් අමුතුම විදිහේ කීබෝඩ්. මේ නොබ් එකක් තියෙනවා. හරිම ආසයි මම මේ නොබ් එකට. මොකද මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. නොබ් එක වගේම ඒක බටන් එකකුත් තියෙනවා. කී කැප්ස් හරිම පහසුවෙන් එක එබෙනවා. අර මැග්නටික් ඇක්සිස් ඒ කිව්ව කතාව මේකට අදාළ වෙනවා. මොකද මේ අර මැග්නටික් ඇක්සිස් කියලා බෝඩ් එකේ ගහලා තිබ්බේ මේක වෙන්න ඕනේ. මොකද මේ කීස් හරිම පහසුවෙන් ස්මූත්ලි ප්‍රෙස් වෙනවා.
අර ක්ලිකී හෝ ඒ වගේ සබ්දයක් නෙමෙයි එන්නේ. හරිම පහසුවෙන් මේක ප්‍රෙස් වෙනවා. Type C port එකක් තියෙනවා. මේ කීබෝඩ් එක ටිකක් ගේමින් සහ එඩිටිං වලට වගේ හොඳයි කියලා මට හිතෙනවා. මොකද මේකේ තියෙන පෙනුමත් එක්ක බලද්දි මේ විදිහට ලයිට් අප් වෙනවා. අපි මුල්ම අවතාරයට මෙහෙම කරද්දි මෙතන මේ වීල් එක තමයි හරිම පහසුවෙන් අපිට ටච් කරන්න පුළුවන් වීල් එකක් ඒක. අපි ඒක බලමු ෆන්ක්ෂන් එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට කීබෝඩ් එකේ වීල් එක අපි රොටේට් කරද්දි ඩිෆෝල්ට් එන්නේ අප් ඇන්ඩ් ඩවුන් සවුන්ඩ් අඩු වැඩි වෙනවා. ඊට පස්සේ මේකේ මේ බටන් එක ප්‍රෙස් කරපුවාම මියුට් වෙනවා. ඉතින් දැන් අපි යන්නේ තුන්වෙනි කීබෝඩ් එක අන්බොක්ස් කරන්න. ඉතින් මේ J90 කියන කීබෝඩ් එක අපිට දැන් බලා ගන්න පුළුවන්. මේ වගේ 100 key compact design කියලා තියෙනවා. මේක අනිත් කීබෝඩ්ස් ඔක්කොටම වඩා දිගයි. මේක key layout එක වෙනස්. ඒ කියන්නේ මේකේ අපි බලමු ඕපන් කරාට පස්සේ මේ වගේ තමයි කීබෝඩ් එක තියෙන්නේ. මේක තියෙනවා කේබල් එක තියෙනවා. ටූල් දෙකක් තියෙනවා මේ වගේ. paperwork එකක් තියෙනවා. ඊට පස්සේ අපි box එක පැත්තකින් තියලා බලමු. දැන් අපි කීබෝඩ් එක එළියට අරගෙන බැලුවොත් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේකේ key වල වල පේනවා ඇති අමුත්තක්. ඒ කියන්නේ මේකේ පැත්තකින් තමයි keys සඳහන් කරලා තියෙන්නේ. මට මේ වගේ කීබෝඩ් එකක් කලින් හම්බෙලා නැහැ. මේ වගේ side එකකින් තියෙන කීබෝඩ් එකක්. මේ විදිහට light up වෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති keys ඔක්කොම light up වෙන්නේ side එකකින්. උඩින් මොකුත්ම නැහැ. පැත්තෙන් බලාගෙන අපිට ඔක්කොම identify කරගන්න පුළුවන්. හැම key එකක්ම පැත්තකින් තමයි බලන්න තියෙන්නේ. මේ වගේ ඩුවල් ස්ටෑන්ඩ් එකක් එනවා මේකට. ඉතින් මේ කීබෝඩ් එක ටිකක් වෙනස් විදිහේ කීබෝඩ් එකක්. මේ වගේ ස්විච් එකක් තියෙනවා මෙතන. ඉතින් මේක මේ වගේ කීබෝඩ් වලට ආසයට ගොඩක් හොඳ කීබෝඩ් එකක්. මේක ටිකක් දිග කීබෝඩ් එකක්. මේකේ මේ නම්බර් පෑඩ් එකත් එක්කම තියෙන ෆුල් ලේඅවුට් එකක් තියෙන්නේ. හොඳ ෆීලින් එකක් තියෙනවා. ෆුල් කීබෝඩ් වලට ආසයට ගොඩක් හොඳ ඔප්ෂන් එකක් මේක. ඉතින් අන්තිම කීබෝඩ් එක විදියට මෙන්න මේ කීබෝඩ් එක තමයි මම දැන් අන්බොක්ස් කරන්න යන්නේ. ඉතින් බජට්ම කීබෝඩ් එක විදියට අපිට මෙන්න මේ J6 Pro කියන කීබෝඩ් එක බලා ගන්න පුළුවන්. මේක බේසික්ම මට්ටමේ කීබෝඩ් එකක්. නමුත් ගොඩක් හොඳ ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ විදියට බොක්ස් එක තියෙනවා. අපි බොක්ස් එක ඕපන් කරලා බලමු දැන්. මේ බොක්ස් එක මෙහෙම ඕපන් කරාම බලා ගන්න පුළුවන් මේ විදියට ටූල් එකක් තියෙනවා. කැප්ස් රිමූව් කරන්න ටූල් එකක් තියෙනවා. ඉතින් මේක අපි පැත්තකින් තියෙන කීබෝඩ් එක අරන් බලමු. කීබෝඩ් එක නම් පොඩ්ඩක්වත් බර නැහැ. ගොඩක්ම ලයිට් වෙයිට් කීබෝඩ් එකක්. මේකෙත් අර වගේම පොඩි පේපර්වක් එකක් තියෙනවා. ඊට පස්සේ අපි මේක පැත්තකින් තියමු. වොරන්ටි ටැග් එකක් තියෙනවා. මේ පැත්තකින් තියෙන කීබෝඩ් එක හරිම පහසුයි. හරිම සිම්පල් කීබෝඩ් එකක් මේක. මේ වගේ අමුතුම මෙරුන් කලර් එකක් තියෙන්නේ. අත්‍යවශ්‍ය කීස් ටික විතරයි තියෙන්නේ. ෆ්‍රේම් එක උනත් හරිම සිම්පල්. පොඩ්ඩක්වත් බර නැති කීබෝඩ් එකක්. මේක වයර්ඩ් කීබෝඩ් එකක්. වයර්ලස් නෙමෙයි. ඉතින් මේක හරිම සිම්පල් කීබෝඩ් එකක්. ඉතින් මේ වගේ තමයි මේක අපිට බලා ගන්න වෙන්නේ. බරක් නම් ඇත්තෙම නැහැ කීබෝඩ් එකක් විදිහට. ඔයාලට පේනවා ඇති මේකේ බිල්ඩ් ක්වොලිටි එක. එම ඕනවට එපාවට හදපු චයිනීස් කෑල්ලක් නෙවෙයි. මේක ගොඩක් හොඳට හදලා තියෙන කීබෝඩ් එකක්. හරි. දැන් අපි මවුස් එක අන්බොක්ස් කරලා බලමු. ඉතින් මේ මවුස් එක අපි අතර අරගෙන බලපුවාම මේකේ ෆීචර්ස් ටික මේ වගේ තියෙනවා බොක්ස් එකේ. බලමු මේක අන්බොක්ස් කරලා කොහොමද තියෙන්නේ කියලා. මේකේ ක්වොලිටි එක කොහොම වෙයිද දන්නේ නැහැ. බජට් මවුස් එකක් නිසා. අපි බලමු මේ වගේ තමයි තියෙන්නේ. පොලිතින් එක වැට් කරලා මේ ඇතුලේ තව තියෙනවා මේ වගේ පේපර් වර්ක් එකක් තියෙනවා. බේසික් පේපර් වර්ක් එකක්. ඊට පස්සේ තියෙනවා කේබල් එකක්. කේබල් එක ගොඩක් හොඳ කේබල් එකක්. ඒක හරිම කියුට් මවුස් එකක්. කියන්නේ අතට ගන්නකොට ඒක දැනෙනවා ටච් එකෙන්ම. මේ විදිහට තියෙනවා වයර්ලස් ඇඩැප්ටර් එක. හොඳ ෆීල් එකක් තියෙන මවුස් එකක් මේක. හරිම පහසුයි යූස් කරන්න. මට උනත් ඇත්තටම ආස හිතෙනවා මේ වගේ මවුස් එකක් ගන්න. මොකද හරිම පහසුයි. Mac mini හරි Apple MacBook එකක් හරි තියෙන කෙනෙකුට උනත් රෙකමන්ඩ් කරන්න පුළුවන් ලයිට් වෙයිට් මවුස් එකක්. ඔයාලට පේනවා ඇති Magic මවුස් එකත් එක්ක Apple ලගේ Magic මවුස් එකත් එක්ක තියලා බලපුවාම මේක ගොඩක් හොඳට අතට අහු වෙනවා. Magic මවුස් එක අතට අහු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේක හොඳට අතට අහු වෙනවා සහ බර ගොඩක්ම අඩු. හරිම කියුට් මවුස් එකක් මේක. ඉතින් මම අර කලින් අන්බොක්ස් කරපු සුදු පාට කීබෝඩ් එකත් එක්ක මේ මවුස් එක තියලා බැලුවා. හරිම ලස්සනයි. හරිම මිනිමලිස්ට් ඩිසයින් එකක් තියෙන දෙකේම. Mac mini setup එකක් ඒ වගේම කේසින් එක සුදු පාට තියෙන හොඳ PC setup එකක් තියෙන කෙනෙකුට උනත් මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරිම ලස්සන කම්බිනේෂන් එකක් තියෙන මේ දෙකේ. මේ කීබෝඩ්ස් ඔක්කොම ආට ගන්න පුළුවන් iRiver කියන shop එකෙන්. මම අර කලින් වීඩියෝ කරපු ඔක්කොම කීබෝඩ්ස් මම ගත්තෙත් ඒ shop එකෙන්. ඔයාලට පුළුවන් ඒකට ගිහලා චෙක් කරලා බලලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙබ්සයිට් එකකින් ඕඩර් කරන්නත් පුළුවන්. Coco payments තියෙන නිසා ඔයාලට වාරික 3කින් ගෙවන්න ගන්න උනත් පුළුවන්. ඉතින් මෙයාගේ සයිට් එකට ගිහලා හරි shop එකට ගිහලා හරි ඔයාලට පුළුවන්. ඔයාලට ගැළපෙන කීබෝඩ් එක තෝරගෙන චෙක් කරලා බලලා ගන්න. මම හිතනවා ඔයා ගොඩක් ටයිට් බජට් එකක ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ගොඩක් උදව් වෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි ඔයාගේ යාළුවෝ කවුරු හරි කීබෝඩ් එකක් වෙනවා නම් මේ වීඩියෝ අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද ගොඩක් හොඳ ක්වොලිටි එකේ කීබෝඩ්ස් කීපයක් තමයි මම අද අන්බොක්ස් කරේ. මේවා ඔයාලට ගොඩක් හොඳ මට්ටමේ ප්‍රීමියම් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් බජට් එකට තියෙන හොඳ කීබෝඩ්ස් කීපයක්. එහෙමනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු එකතුලා ඉන්න Apple Think එක්ක.